දැන් අපිට මේ රටේ විපක්ෂයේ ඉන්න අය විදියට අපිට මේ ආණ්ඩුව විවේචනය කරන්න තියෙන අයිතිය විශාල වශයෙන් අපි අපේ ගෙවල් වල ඉන්න අය අපේ සහෝදරයෝ අපේ ඉන්න මේ පාක්ෂිකයෝ හැම කෙනාම කියනවා සර් බලන්න කතා කරන්න සර්ට වෙඩි තියලා දාන්න පුළුවන්. මොකද මේක ගරු කතානායකතුමා අද සිද්ධ වෙනවා හැමතැනකම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන කවුරුත් ආරක්ෂාවක් නැහැ. ඒකයි මම ඔබතුමාට නැවතත් අවසාන වශයෙන් මම ඔබතුමාට කියනවා මේ ආණ්ඩුවට නම් ආරක්ෂාව ඕනේ නැතිව එකක් ආණ්ඩුවේ කට්ටිය කවුද කියලා දන්නෙත් නැහැ කවුද මිනිස්සු. දෙවෙනි කාරණය අපිව දන්නවා. හරි අපිව ගරු කතානායකතුමනි ඉලක්ක වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා අපේ ජීවිත පිළිබඳ ඔබතුමාගේ අයිතිය තියෙන. ඔබතුමා ගිය පාර පොලිස්පතිතුමාට මේක කිව්වා. පොලිස්පතිතුමා ඊළඟට MSC ඩිරෙක්ටර් මේක කියලා තියෙනවා. හැබැයි මේ වනතුරු MSC ඩිරෙක්ටර්ගෙන් ඒ කියන්නේ අමාත්‍ය ආරක්ෂක කටයුතු භාරව ඉන්න පුද්ගල අධ්‍යක්ෂතුමා මේ වනතුරු ගත්ත පියවර මොකද්ද කියලා කරුණාකරලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කියන්න. මොකද හේතුව අපේ සම්පූර්ණ වගකීම් බාරගන්නේ ඔබතුමා. මොකද ඔබතුමා තමයි අපේ නායකයා විදිහට අපි තීරණය කරන්නේ. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුවට අවශ්‍ය නැත්නම් ආරක්ෂාව ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්න. හැබැයි අපිට මේ ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධව අද විශාල තර්ජනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි නැවතත් ඔබතුමාට ඉල්ලනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක්කෙනෙක් ඝාතනය වුණයින් පස්සේ මේක කියන්න තියන්න එපා. නැවත මේක අපි මතු කරනවා. කරුණාකරලා මේ සම්බන්ධව නිවැරදි තීන්දුවක් ගන්න කියන එක විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඉල්ලනවා. අමිතුමා ගරු කතානායකතුමනි මේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ ෂෝ එකක් කරන උදේට මොකද්ද අහගෙන ඉන්න ගරු කියන්නේ මට දුන්නේ මයික් ගරු අමාත්‍යතුමා ගරු වසන්ත දැනගන්න ගරු වසන්ත අහගෙන ඉන්න ආපොත් බයින් ගරු මම කතා කරන්නේ කතානායකට ඔය අහගෙන ඉන්න ගරු කතා කරන්නේ මම ගරු වසන්ත සමර්දිංග කතා කරන්නේ ගරු වසන්ත සමර්දිංග අමාත්‍යතුමා ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද? ඔබතුමාගේ පොයින්ට් ඔෆ් සම්ප්‍රදායක් හැටියට මගේ අහන්න එක තමයි. ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද? ඔබතුමාගේ පොයින්ට් එක. සම්ප්‍රදායක් විදියට ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද? ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද? මම පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කතානායකතුමනි කරුණාකර පොයින්ට් ඔෆ් ඕඩර් නැතෝ ඉඳ ගන්න. ගරු ඔබතුමාට බෑ. ගරු සීතරන් මන්ත්‍රීතුමා ගරු වසන්ත ගරු වසන්ත මන්ත්‍රීතුමා ඇමතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. එතුමා ඉඳ ගන්න ඕන. ඔබතුමා ඉඳ ගන්න. ඔබ ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. ඔබතුමා ගරු සභානායකතුමා ගරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව ඔබතුමාට කිව්වා. මේ මන්ත්‍රීවරයා හැමදාම ස්ථාර නියෝග වංචා කරනවා. මෙතන ආපු ප්‍රශ්නේ තමයි කෞශල්‍ය ආරියරත්න මන්ත්‍රීතුමියට මෙතුමා අපහාස කළා. කෞශල්‍ය ආරත් මන්ත්‍රීතුමියට අපහාස කළා. මෙයා හැමදාම කතා කරනවා. ගරු කතානායකතුමනි මෙතුමා හැමදාම කතා කරනවා. මෙයා මගේ මයික් එක ඔන්න එකේ තියෙන ඕන. මගේ මයික් එක ඔන්න එකේ තියලා තියෙන කතානායකතුමා නිසා. මගේ මයික් එක ඔන්න එකේ තියෙන කතානායකතුමා කියනකම් මේගොල්ලෝ ඉසා කතානායකතුමනි අපි කියන්නේ මේකයි. මේගොල්ලෝ හැමදාම උදේ පාර්ලිමේන්තු කාලය නාස්ති කරනවා. ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා පිළිවෙලක් නැහැ. ගරු සීතරන් මන්ත්‍රීතුමා පිළිවෙලක් නැහැ. ගරු කතානායකතුමනි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ෂෝ එකක් දාන්නවත් මාධ්‍ය සංදර්ශනයක්වත් නෙමෙයි කතා කරන්නේ. වෙඩි තැබීම් 79යි ජීවිත 52ක් නැති වෙලා තැන තැන ඝාතනය කරනවා. මන්ත්‍රීවරුන්ට තර්ජනය එනවා. ගරු මන්ත්‍රී පොයින්ට් එක මොකද්ද ගරු ඒක තමයි රටේ සිද්ධියේ. දැන් ඒකට දැන් ওই කාරණාවට ගරු සීතරන් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. ගරුතුමා මේ සම්බන්ධයෙන් ගරු ආරක්ෂක අමාත්‍යතුමා දැන් පිළිතුරක් ලබා දුන්නා.